එකේ අතුස්සන්න. හරි. කණ්ඩායම එකේ දරුවෝ මෙතෙන්ට එන්න. මෙතනට එන්න. එකට එහා. හරි. කණ්ඩායම් වල ගෙනහැලා දෙන කාඩ්බෝඩ් පෙට්ටිය පෙන්නන්න අපිට. හරි. හොඳයි. දැන් එවනම් ඔයාලගේ දෙන කළු කඩදාසි තියෙනවද? ඔව්. ඇලුමිනියම් කොලයක්. හරි. හරි. ඊගාවට අලවන්න ද්‍රව්‍ය තියෙනවද? ඔව්. හරි. හරි. මේ අහන්නකෝ කාට හරි කෙනෙකුට ද්‍රව්‍ය නැති වුණොත් සහයෝගයෙන් උවමාරු කරගන්න. මෙන්න මේ යාළුවෝ නම් දැන් වටේටම අලවල ඉවරයි. හොඳයි. ලස්සන පිළිවෙලට කපලා අලවන්න. අඩියට වෙනම කොටසක් දාන්න. වටේ බිත්ති වලට අලවන්න. අමෝම උදව් කරන්න. ඔව් බිත්ති වලට අලව ගන්න ඕනි. එතකොට මැදට එපා. වටේට. මැදට එපා. මේ යටටත් දාමු. වටේ බිත්ති ටිකට අලවන්න. මම මේක මදි වෙනවා. පරිස්සමට ගලප ගන්න. මේකට ලකුණක් වැටෙනවා. එතන වැඩ අඩුවෙන් කරන අයට හො උදව් නොකරන අයට රයිට් මේ යාළුවෝ ටික නම් ලස්සනට වැඩේ කරගෙන යනවා පේනවා. ඔන්න අපේ වෙලාවට ඉරත් පායලාද කොහෙද අදනා? අපි උෂ්ණත්වමානයකුයි ජල බීකරයකුයි තියලා බලනවා. ඉහළම උෂ්ණත්වයේ සටහන් වෙන කණ්ඩායමට තමයි තෑග්ග ලැබෙන්නේ. තෑග්ග? ඔව්. කණ්ඩායම හොඳම කණ්ඩායම තෝරමු. රයිට් මේ යාළුවෝ නම් පිළිවෙලට වැඩේ කරගෙන යනවා පේනවා. පේනවා. දැන් ඇතුළේ ආවරණය කරනවා පේන්නේ දැන්. හොඳයි. මෙතන යාළුවෝගේ කණ්ඩායම. ඔව් මානසික කණ්ඩායමත්. හරි කට්ටිය හොඳයි වැඩේ හොඳ ලස්සනට යන මෙතන ටීම් එක බලමු. රයිට්. ඒ යාළුවෝ ඉතා ඉක්මනින් වැඩේ කරන බව පේනවා. හරි. මේ යාළුවෝ. හොඳයි. එයාලත් වැඩේ ලස්සනට කරනවා. හරි. යාළුවා අනිත් අයටත් වඩා කලින් වැඩේ ඉවරයි වගේ. හොඳයි. මෙතන ගන්නේ ෆෝන් අර මේ යාළුවෝ ගැන හරි හරියට උදව් කරනවා පේනවා.
මේ කණ්ඩායමේ යාළුවෝ වැඩි ඉවරෙන්න කිට්ටුයි. අපි සියල්ලම ඉරේලියෙන් ගිහින් තියෙනවා ජලබඳුනුත් එක්ක කණ්ඩායම් හතරේම උෂ්ණත්වය පරීක්ෂා කරනවා ආරම්භ උෂ්ණත්වය බලනවා ජලයක හැමෝම එකයි ඊගාවට විනාඩි 5ක වගේ වෙලාවක් තියලා වැඩි උෂ්ණත්වය සටහන් වෙන කාර්යය කියලා බලමු ඉහළ උෂ්ණත්වය සටහන් වෙන කණ්ඩායම තමයි ජයග්‍රහණය ලැබෙන්නේ අවර්ණ පොලිතීනය උඩින් සවි කර ගැනීමට ලෑස්ති වෙන්න. පුතේ සෙලෝ ටේප් එකක් දෙන්න. සහයෝගයෙන් නායකතුමා දෙන්න. කො බාර දෙන්න. ඒ ටිකේ ප්‍රමාණවත්. මෙන්න ලැබෙනවා. ඒක කැමරාව පැහැදිලිද? කොහෙද කැමරාව තියෙන්නේ? මේ මේ ටීම් එකේ නම් සද්ද අඩුයි වැඩ වැඩි. වැඩි ලස්සනට යනවා. මෙතනින් අරින්න වහන්න තියාගන්න. මේක මොකද්ද කියන්නේ? උෂ්ණත්වය මිනුම් කිරීම. දැන් ඔයා හදපු සූර්ය තාප මුදුනට ජල භාජනය තියන්න කලින් අපි මේක උෂ්ණත්වය සටහන් බලනවා. දැන් මං ඉලක්කම දල වශයෙන් අපිට බැලිය හැකියි. මේකේ තියෙනවා හරි මම හැමෝටම බලන්න අවස්ථාව දෙනවා. සෙල්සියස් අංශක හරියටම 30 දැන් තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. අංක 0.5යි තියෙන්නේ. ඒක 30යි තියෙන්නේ. මේ අහන්නකො තාම මේ ඉරේලිය මැදේ තාම විනාඩි කිහිපයයි දිව්වේ අපි. මේක දවල් හොඳ ඉරේලිය දිව්වනා. මේක ඉක්මනින් මොනව වෙනවද? ඉක්මනින් මොනව වෙනවද? උෂ්ණත්වය අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙයි. ඔව්. හරි කියලා කියන්න. හරි. මේ අහන්නකො. එහෙනම් දන්න හබනේ අතුස්සලා අපිට කියන්න. මේ ජලයේ උෂ්ණත්වය ඉහළ නැංගුවේ කවුද? සූර්යයා. එන සූර්යා ගාව තාප ශක්තිය තියෙනවද නැද්ද? තියෙනවා. අර සූර්යාගේ ඉඳලා මෙතෙන්ට එනකන් ආපු තාප ශක්තියෙන් ජලය මොනව කළාද? ජලය මොනව කළාද? රත් කළා. එන සූර්යාට පුළුවන් දෙයක් රත් කරන්න. එන සූර්යා කියන්නේ මොකක්ද? ශක්ති ප්‍රභවයක්. සූර්යා කියන්නේ මොකක්ද පුතේ? ශක්ති ප්‍රභවයක්. එන අපේ ප්‍රධානම ශක්ති ප්‍රභවය නම තමයි අතන යාළුවා මේ බලන්න. ඒ අයින් අවුවට දෙනවා. කියලා තියෙමු. අපි ප්‍රධානම ශක්ති ප්‍රභවය අද ඔය ඉලෙදී වැටෙනවා. සූර්යා. දැන් නම් හරියන්නේ නිය වෙඩ. අයින් අපේ නම ගමන් දිවෙන්නේ
ඔව්. ඊගා ඩිංග වෙලාවකින් අපි බඩු සූර්ය තාප දුන්නුනේ. ඔයාලා හදපු සූර්ය තාප දුන්නුනේ ජලයේ තියලා බැලුවා. ඊට පස්සේ උෂ්ණත්වය හැමෝගෙම සාපේක්ෂව මොන වෙලා තිබුණද ප්‍රමාණය? ඉහළ ගිහින් තිබුණා. කවුද ඉහළට ගෙනිහිල්ලා තියෙන්නේ? සූර්යාගේ. සූර්යාගේ මොන ශක්තියද? ආලෝකයේද තාපයේද? තාපය. එහෙනම් සූර්යාට පුළුවන් යම් කිසි දෙයක තාපය මොනව කරන්නද? වැඩි කරන්න. මෙන්න මේ යාළුවා කියන ගලු රත් වෙලා. බලන්න ඔලුව ගත්ත තියාගෙන. අනේ ඇත්තටම. කවුද රත් කරන්නේ? සූර්යා. එහෙනම් අපේ ප්‍රධාන ශක්ති ප්‍රභවයක් තමයි කවුද? සූර්යා. රයිට් පුතේ. එහෙනම් අදාස අපේ පාඩමේට කඩේ ඉවර වෙනවා. රයිට් අපි මල්ලක් කුඩිය ගහමු. 1 2 3 4. දෙවන්න පොඩි. 1 2 3 4.